Hi everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ නම කියපු ගමන් හැමෝගෙම මතකයට එන බලගතු හාස්කම් සපිරි වෑගොව්ව ගලේ දේවාලේ ගෙන. ගොඩක් අය මෙහෙට යන්නේ බදාදා සෙනසුරාදා කියන දවස් දෙකේ. ඒ දවස් දෙකේ තමයි ගොඩක්ම සෙනග ඉන්නේ. අපි ගියේ පෙබරවාරි 21 සෙනසුරාදා දවසක. එදා තමයි ගලේ දේවාලයේ වාර්ෂික මහා දේව මංගල්‍ය තිබ්බේ. මුලින්ම අපි මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා ඊට පස්සේ දෙවියන් වදින්න ගියා. ඊට පස්සේ මෙහෙම පොල් ගෙඩියක් අරගෙන එතන ලොකුවට බෝඩ් ගහලා තියෙනවා ගම්බාර දෙවියන්ට වදින ගාථා දේව කන්නලව්ව ඒවා 7 පාරක් කියවලා පොල් ගෙඩිය හිස වටේ 3 පාරක් කරකවලා තමන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව හිතාගෙන පොල් ගෙඩිය ගහන්න ඕන. මේ විදිහට පොලිමේ ඉඳලා ගම්බාර දෙවියන් ළඟට යන්න තියෙන්නේ. එදා වාර්ෂික දේව මංගල්‍ය තියෙනවා කිව්වනේ. ඒ ශාන්ති කර්මේ පොඩි කොටසක් තමයි ඒ තිබ්බේ. එහෙම පොලිමේ ඉඳලා අපි ගම්බාර දෙවියන් ළඟට ආවා. මෙතනට ආපු ගියපු අය දන්නවා ඇති මෙතන තියෙන හාස්කම් ගෙන. ඒ අතරින් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වුණාය නැවතත් ඇවිල්ලා පුද පූජාවන් පවත්වනවා. මෙහෙදි ගොඩක් අය කිරිබත් පූජාවන්, පළතුරු පූජාවන්, යෝගට් ඒ වගේ තමන්ට පුළුවන් විදියට දේවල් බාර වෙලා නැවත වාරයක් ඒ ප්‍රාර්ථනා සඵල කරගෙන ඇවිල්ලා ඒ බාරහාර ඔප්පු කරනවා. එන්න පුළුවන් හැමෝම ඇවිල්ලා වන්දනාමාන කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you for watching. Bye.